ඔයාගේ උස ගැන ඔයා කවදා හරි පසුතැවිලි වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් හමුදාවට පොලිසියට බැඳෙන්න හරි මොන යම් හෝ හේතුවකට තව අඟල් කිහිපයක් උස වැඩි කරගන්න ඕන කියලා හිතලා තියෙනවද? අන්තර්ජාලයේ තියෙන එක බෙහෙත් වර්ග බීලා ඔයා සල්ලි නාස්ති කරගන්න එපා. අද අපි කතා කරන්නේ විද්‍යාත්මකව ඔප්පු කරපු ඇත්තටම අපේ උස තීරණය වෙන්නේ කොහොමද සහ ඒක වැඩි කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැනයි. වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. මොකද අන්තිමට මම කියන පොස්චර් රහසින් විතරක් ඔයාට සති දෙකකින් අඟල් එකක් උස පේන්න ගන්න පුළුවන්. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ ඇත්තම తත්වය. කෙනෙකුගේ උසින් 160 සිට 180ක්ම තීරණය වෙන්නේ ජාන මගින්. ඒ කියන්නේ ඔයාගේ අම්මා තාත්තගේ උස මතයි ඔයාගේ උස තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් පිරිමි ළමයෙකුගේ උස අවුරුදු 21 22 දක්වාත් ගැහැණු ළමයෙකුගේ උස අවුරුදු 18 19 දක්වාත් ස්වභාවිකව වර්ධනය වෙනවා. මේ කාලය ඇතුළත අපේ ඇටකටුවල තියෙන growth plates විවෘතව පවතිනවා. මේවා වැහුණට පස්සේ ස්වභාවිකව උස යන එක නතර වෙනවා. හැබැයි මේ කාලය ඇතුළත අපිට පුළුවන් අපේ උපරිම උස ලබා ගන්න උදව් වෙන දේවල් කරන්න. වැඩෙන වයසේ ඉන්නවනම් ඔයා ගන්න ආහාර ඔයාගේ උසට ඍජුවම බලපානවා. මස්, මාළු, බිත්තර සහ පරිප්පු වැනි ආහාර අනිවාර්යයි. මේවා පටක වර්ධනයට උදව් වෙනවා. කිරි ආහාර සහ හිරු එළිය. මේවා අස්ථි ශක්තිමත් කරලා දිගු කරන්න උදව් වෙනවා. පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා සින්ක් අඩු වුණාම වර්ධනය බාල වෙනවා කියලා. ඒ නිසා ඇට වර්ග සහ ධාන්‍ය ආහාරයට ගන්න. තවද ව්‍යායාම මගින් කොන්දේ ඇටපෙළ සහ මාංශ පේශී ඇදීමකට ලක් කරලා අපේ උස උපරිම කරන්න පුරුවන්. දිනකට විනාඩි 5ක් 10ක් තිරස් බාර් එකක එල්ලී සිටීමෙන් ගුරුත්වාකර්ෂණය නිසා හැකිලි ඇටි කොන්දේ ඇටපෙළ නිදහස් වෙනවා. පිහිනීම වැනි මුළු සිරුරම ඇදීමකට ලක්වන ව්‍යායාම සිදු කිරීම මගින්ද උස වැඩි කරගන්න පුළුවන්. කෝබ්‍රා ස්ට්‍රෙච් වැනි යෝග ව්‍යායාම මගින් ඇටපෙළේ නම්‍යශීලී බව වැඩි කරලා උස පෙනුම වැඩි කරනවා. දැම්මම කියන්නේ ඕනම වයසක කෙනෙකුට උස පෙනෙන්න කරන්න පුළුවන් දේ. ගොඩක් අය ෆෝන් එක බලනකොට හරි ඇවිදිනකොට හරි කොන්ද නමාගෙන ඉන්නේ. මේ නිසා ඔයාගේ ඇත්ත උසට වඩා අඟල් එකක් හෝ දෙකක් මිටි වෙලා පේනවා. ඔයාගේ පපුව ඉදිරියට කරලා උරහිස් පසුපසට කරලා කෙලින් ඉන්න පුරුදු වෙන්න. මේක විතරක් කළත් සති දෙකකින් ඔයා වෙනස දකීවි. ඉතින් මේ කරුණු ටික අදම පටන් ගන්න. මතක තියාගන්න උස කියන්නේ පෞරුෂත්වයේ එක පැත්තක් විතරයි. වැදගත්ම දේ ඔයාගේ ආත්ම විශ්වාසයයි. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවෙකුටත් ෂෙයා කරන්න. මේ වගේ විද්‍යාත්මක කරුණු දැනගන්න ලෝක යාත්‍රා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.